කළු වුණ ඩ්‍රයි වුණ ඔයාගේ ලිප්ස් වලට මේ ලිප් බාම් දෙකෙන් එකක් සෙට් වෙනවමයි. වැඩි කතා ඕනේ නෑනේ නේද? අපි ඉස්සෙල්ලාම යමු බීට්රූට් ලිප් බාම් එක හදන්න. මුලින්ම බීට්රූට් ගෙඩියක් පොතු ඇරලා සෝදලා ග්‍රේට් කරගන්න. ඊට පස්සේ ඒ ටික හොඳට අවුව වේලලා මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. දැන් අපි හදාගත්ත මේ බීට්රූට් පවුඩර් එකට වැස්ලින් මේස හැන්දක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ පොල් තෙල් දාන්න ඕනේ. පොල් තෙලත් මේස හැන්දක් එකතු කරගන්න. අන්තිමට මෙන්න මේ වගේ විටමින් E කරලා එකතු කරගන්න. ඊට පස්සේ තේන ඉතින් ඩබල් බොයිල් කරලා මේක හොඳට මික්ස් කරගන්න. ටිකක් වෙලා යනකොට මෙන්න මේ වගේ මිශ්‍රණයක් වඩ හම්බෙනවා. දැන් තියෙන්නේ අපි හදාගත්ත ලිප් බාම් එක හොඳ කප් එකකට දාලා නිවෙන්න දෙන්න. බලන්න අපේ ලිප් බාම් එක ඇප්ලයි කරනකොට එන ලස්සන කලර් එක. ඔයා මේ ලිප් බාම් එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනි. මම හොඳටම දන්නවා ඔයා ෂුවර් එකටම මේකට කැමති වෙනවා. මොකද කියන්නේ අපි රෝස මල් පෙති වලිනුත් ලිප් බාම් එකක් හදලා බලමුද? එන්නකෝ එහෙනම්. මුලින්ම රෝස මල් වල පෙති ටික වෙන් කරගෙන හොඳින් පිරිසිදු කරගමු. ඊළඟට තියෙන්නේ මේ ටික හොඳට කොටා ගන්න එක. දැන් අපි කොටාගත්ත රෝස පෙති වලට පොල් තෙල් මේස හැන්දකුයි වැස්ලින් මේස හැන්දකුයි එකතු කරගන්නවා. අන්තිමට අපි මේ ටික ඩබල් බොයිල් කරලා පෙනේරයකින් පෙරා ගන්නවා. අවසානයේ මේක හොඳින් නිවෙන්න දෙන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ රෝස පාටක් එනවා හොඳට බාම් එක නිවුනට පස්සේ. දැන් ඉතින් මම ඔයාට සුපිරිම ලිප් බාම් වර්ග දෙකක් හදන හැටි කියලා දීලා ඉවරයි. ඔයාට පුළුවන් මේ දෙකෙන් කැමතිම ලිප් බාම් එක හදලා try කරලා බලන්න. මතක ඇතුව දවසට 2-3 පාරක්ම මේ ලිප් බාම් එක පාවිච්චි කරන්න. අනිවාර්යෙන්ම ලැබෙන ප්‍රතිඵලයට ඔයා පුදුම වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හෙටත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ආදරෙයි.